Hi guys. දැන් ප්‍රීසාද්ද ඊයේ ඝාතනය කළා. ඒ ඝාතනයත් එක්කලා මට කියන්න දේවල් ටිකක් තියෙනවා. නිකමට හිතන්න ඔය ගගේ ඝාතනයකින් වැඩියෙන්ම සතුටු වෙන්නේ ඝාතනය කරපු අය. එතකොට ඒ ගැන සමාජ මාධ්‍යයේ ශෝකය පළ කරලා පෝස්ට් එකක් දැම්මම ආහාරියක් දාන්නේ එතනින් ගියාම කුණුහරුප කමෙන් දාන්නේ ඔකට හොඳ වැඩේ කියලා දාන්නේ වැඩියෙන්ම සතුටු වෙන්නේ කොයි කඳුරේද කියලා නිකමට හිතලා බලන්න. එතකොට ඝාතකයෝ නිකම්ම කොයි පැත්තේ වුන් වෙන්නේ නැතිද කියලා නිකමට හිතා ගන්න පුළුවන්. එහෙම සැක කරන්නත් පුළුවන් නේ. අනිත් එක තමයි උඹලගේ කඳුරු වල മന്ത്രിවරයෙක් මැරුණා. වෙන කඳුරු වල මිනිස්සු අඩු ගානේ හාහාරියක්ටයක් දාලා කුණුහරුප කමෙන්ට් එකක් දැම්මද? ඒ මිනිස්සයාත් අරගලේ වෙලාවේ බොහොම සක්‍රීයව මේ වෙලා ඔය බිල්ඩින් අත්පත් කරගන්න ඔය ගිනි තියෙන වැඩවලට ඒවට උල්පන්දම් දීපු මිනිස්සෙක් තමයි. හැබැයි කවුරුත් ඒ මිනිස්සයාට සමච්චලයට hina වුණේ නැහැ. ඒකයි ඒ කඳුරු දෙකේ වෙනස. මරණකෙදී සතුරෙක්ගේ ඝාතනයකදී මරණකදීවත් අපි එහෙම පීචන් විදියට හැසිරෙන්නේ නැහැ. ඒකට කියන්නේ සක්කිලිකම කියලා. එහෙම හැසිරෙනවා. දන්නේ නැත්නම් ඒකත් ඉගෙන ගන්න. අනිත් එක තමයි ඊයේ දවසටම කටාණි වෙඩි තෙවීමයි. එතනින් ගියාම ඩෑන් ප්‍රසාද් ඝාතනය. අර මාතර බන්ධනාගාරේ තාම නිවා ගන්න බැරි වෙලා තිනවා. ඇති වෙච්ච ප්‍රශ්නේ. රැඳවියන් පිරිසක් අතර ඇති වෙච්ච ප්‍රශ්නේ අර මාරු කරන්න කියලා දේවුන්දර සැක්කාරයෙක් අඟුණුගල පැලැස්ස බන්ධනාගාරයට. එතනින් ගියාම මේ ඉස්කෝලේ ළමයෙක් කුරුණෑගල පැත්තේ 11 වසරේ විභාග කරපු ළමයි වගේ 11 වසරේ දැන් ඉන්න ළමයට හෙල්මට් වලින් ගහලා මරලා. රටේ ජාතික ආරක්ෂාව නම්බර 1යි නේද? දෙයියන්ගේ පිහිටයි.